අයිබෝවන් ඔගොළොන්ග සාදරෙන් පිළිගන්නවා තරු ශංසන YouTube channel එක වෙතින් මේ මගේ ජීවිතේම පළවෙනි ඒ කියන්නේ YouTube එකට දාන ගේමින් වීඩියෝ එක මම තමයි ඇම්බුෂ් ඔයගොල්ලෝ මේ ෆිල්ම් එක බලලා ඇති ඇටම් ඇම්බුෂ් එක කට්ටිය ඉන්න එක මම පොඩ්ඩක් ඉතින් දිලාපත් වෙලා ඉන්නේ ඇම්බුෂ් කොහමද මේ මොකද යකෝ ගේමද ඉල්ලන්න ගේමද ටකටා ඇයි සාති අම්මට සිරන්න දෙනවා තොට තෝ කන දෙනගෝ ගෝ හෝම් අඩ මුට ගානෝ මේ මුගලේ අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑනේ දෙන්න සෑ වැඩි ඒත් එච්චරම තමයි දෙන්නම් තොටද ඇයි ගේම දිල්ලනවා ඒත් අඩු වෙන්නේම නෑනේ බලමු ගේම දිල්ලන්නේ අද මොකක්ද දෙන්න තොට හම්බ ඇති ආන්ත මුගලේ අඩුනා ඕ දෙන්න තොට ගාපා උට අමාරු වෙලා මන් දැන් තරගෙ දින්න කන්නවා යයි සුපිරි පහර පත්තය වෙන්න වගේ එක අතනට පොඩ්ඩ ටිකක් වගේ පොඩි ලැග්සීනයක් වගේ තිබුණා ඕන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඉතින් තරු ශංසන YouTube channel subscribe කරන්න කියලා මතක් කරනවා ලයික් පාරකුත් දාගෙන යන්න ඉතින් මට ඉන්න එක්කෙනාව මම මෙයා ඉන්න එක්කෙනාට පොඩ්ඩක් ආසයි ඉතින් ඇම්බුෂ්ට ඒ කියන්නේ ඒකේ පළවෙනි චරිතය ඇම්බුෂ් නේද හරකෙන් උඩ කෑවේ මොනට මතකද දන්නේ ඕ මන් දෙවෙනි කෙනෙක් එක්ක ගහගන්නේ බලමු කවුරුද දෙනවද කියලා ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කවුද දෙනන්නේ කියලා මාත් එක්ක කාටද ගහගන්න පුළුවන් හැබැයි එක්කෙනෙක් ඉන්නව ගහගන්න පුළුවන් ඇටම් ඉන්නවා ඇටම්ට නම් ගහන්න පුළුවන් වෙයිද දන්නේ යාළුවනේ ඕ සුපිරිය කල්ලම් බලන්න යාළුවනේ බැක් බෝයි ඒ මොකද ඇයි ශිෂී මුට නම් ගහන එක ඉසි මල්ලේ නනා ඔන්න දැක්කයි දෙන්න හොදේ ඇඟ තිබ්බට වැඩක් ගන්නකො මහත්තයා එයාගේ 436 මගේ 900 ගාන ඒකින්ද ගහන්න පුළුවන් ඔලුවට වැදෙන හෙඩ් ෂොට් එක එයාගේ 200 ගානයි ඊයට ගාඩ් එකක් තියෙනවනේ අඩෝ මට මුකුත් නෑ අම්මා යාට ගහුව කොහමද ඕගොල්ලෝ මේ ෆිල්ම් එක බලලා තියෙනවද නැද්ද දන්නේ බලමු ඇටම් මේ නැටම් නැවිලා ඉන්නේ මේ ලොකු එක්කෙනාගේ නම මතක නැහැ මට
බලමු. මම බොගුණ ගොඩක් වෙලා යනවා දෙන්න එහෙම. එයාට තරු 34ක් තියෙනවා මට 32යි. ඒත් මං එයාට ගැහුවා. මේ වගේ මොනවාරි බොක්ස් අන්බොක්ස් එකේ සිද්ධ තියෙන්නේ. මම මේ පළවෙනි වතාව ගහන්නේ මේක. මේ ෆිල්ම් එක නම් බලලා තියෙනවා මීට කලින්. මේ මොකද්ද මේ ෆිල්ම් වල මෙහෙම ගේම් වල වගේ කතා යන්නේ නැහැ නේ ඉතින්. බලමු කාඩ් එක ඕපන් කරන්න. හරි. ඒකට කියන්නේ කෙබ්බා. මේ කවුද මේ? මේ මොකද මේ කොළ ජීවියා? මේ ඉන්න ඇටම් ඉන්නවා. මේ ඇටම් එක නම් පොඩ්ඩක් ගහගන්න අමාරුයි ඉතින් ඇත්තෙන්ම කිව්වොත්. එයා ඩාන්ස් කරලා තමයි ඉතින් එන්නේ කෙලිම වේදිකාවට. මේ කවුද මේ කැප්ටන් ඇමරිකාගේ බොඩි කිට් එකද? මගේ මූණේ කැත. අම්බුස් තමයි මරුවා කරලා තින්නේ. ගේ මේ යකඩ එක දැම් කාමේ පොඩ්ඩක් ඉනා යනවා දිරච්ච එකක් වගේ. ඕ ඇම්බුෂ් උනස්සර වැඩි වගේ. දැන් ගේම දිල්ලන්නේ අම්මට ගේම දිල්ලන්නේ අම්මට සිරි ගත්තු ගාම මට කෙලිය නැද්ද? කෙලිය තාප්පෙටම ගයිස් අම්මාට සිරි මෙයාගේ සැර පාරවල් වැඩි ඒවා දැන් ගේම දිල්ලන්නේ මල්ලි හිතන් අහිංසකයි කියලා හිතන් හිටියේ මං සැර භාණ්ඩයක් මෙයා. ඔන්න මෙයාට තව එකයි දෙන්න මං. අම්මා තව එකක් නේ තව එකයි. එයාගේ අතේ පතේ වේදනාවලු. Oh yeah, win! මගේ 32කින් එහාට උඩට යන්නේ නැද්ද දන්නේ නෑනේ. වෙන රොබෝලක් දන්නේ යන්නේ. ඕගොල්ලෝ චූටි දෙයක් ඇහුණත් දන්නේ නැහැ. ඇහුණා නම් පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේ මොකක්ද? ග්‍රේට් කලම්පීට් කියන්නේ මොකක්ද යකඩේ? මේ මොකද මේ? පොඩ සුදු කියන සද්දයක් ඇහෙන්නේ ගණන් ගන්න එපා. දැන්ට මේකේ 8ක් විනාඩි 8ක් වගේ මම මේක විනාඩි 12කින් වගේ නිමාවටපත් කරනවා. අම්මා මොත් එක නම් ලේසි වෙයිද දන්නේ. ඩේන්ජරස් මේ මොකද? පිටසක්වල ජීවියෙක් වගේ හමුදාවෙකද මන්ද ඌ. ඇයි වගේම දිල්ලන්නේ වා මොකද මට? තෙබෙව්. ඇයි අම්මා මට ගහනවනේ. මම මගේ බලේ දෙම්ම විතරයි. ඔබ මොකද මට කියපා. ඔන්න දෙන දීමනාව මම බලන්න. ඔන්න. ඊගේ 53 මගේ 500 ගණන් තියෙන. ඔන්න එකයි දෙන්න මන් දැන්. වා දැන් ගේම දිල්ලන්නේ. මොත් එක. ඩොලුවේ පීඩනාව. ඇටම් මගේ ප්‍රියතම රොබෝ ඇටම් කියන්නේ ඌත් එක පොඩ්ඩක් කියන්නේ ඒ කියන්නේ තාත්තගේ පුතාගේ ඒ ෆිල්ම් එකේ තියෙන තාත්තගේ පුතාගේ ආදරකමත් එක්ක මේ ඒ කියන්නේ බොක්සින් ඒ තාත්තා සූදුවට පුරුදු වෙලා තියෙන්නේ. ඒක ඔයාලා ගිහලා පොඩ්ඩක් බලන්න රොබෝ ෆිල්ම් කියලා ගහලා. අර බම්බල් පී එක නෙවෙයි. මේ ඇටම් කියන එක නා.
ලෙවල් වැඩි වුණාද මන්ද? VIP badge එකක් තියෙනවා නේ මන්ද ඒක නා. බලමු තව එකක් ගහලා ඉතින් මම මේකෙන් නිමාටපත් වෙනවා. ඕගොල්ලෝ දැන් හිතන්නේ බලමු දැන් ඉන්නේ ඇටම්. ඔයා හිතන්නේ කවුරු දිනයිද? නෑ ඇටම් නෙමෙයි. ඕකේ. රත්තරන් ඔළුවා. ambush. Truppirini. ඔයා වැඩද? පිම්පියා. ඔයා වැඩ වෙන්න ඉන්න බයි ඉතින් මෙතන. මේ මොකද? අඩේ. ඔයා කොහමද ඉල්ලන්නේ ගෑමද? කොහමද ඒක? කොහමද ඒක? මදි වෙන කතාවක් ඒ බේවාට. ළඟට ගිහලා මෙහෙම දෙන්නම්. සැප කණේද සුස්. ඔයගොල්ලෝ යක්කා මෑන්ගේ වීඩියෝ බලනවද? කියලා මට පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අන්න තව එකක් වගේ දෙන්නම වාට ඉතින් පවුනේ ඉතින්. ඔද්දත් එක්ක කන්න වෙයි. යකා මෑන්ගෙන් තමයි ඉතින් මම මේ වචන පුරුදු උනේ. Oh yeah. Back to my leather gameplay video. සුබේ. මුස්කිල බං. අර එයි. ඕ පපුරු දාවද? ඕ පත්තේ. හැමෝටම ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. ඕගොල්ලෝ බලන කට්ටියට ගොඩාක් කියන්නේ මම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. good bye එහෙනම් හැමෝටම අපි ගියා